මේකට කියන්න අපි සූරසේන ව්‍යවස්ථා සංශෝධනය. මේ විදිහට කළා තමුන්නාන්සේලා හදන්නේ මොකද්ද? අවසන් කරන්න එක පුද්ගලයෙක්ගේ කාලය අවසන්. කාලය දීර්ඝ කළා සම්පූර්ණයෙන් තමුන්නාන්සේලාගේ අතර මේක ගන්න. නිසා මේක වරප්‍රසාදයක් සලකන්නේ මේක සලකන්නේ අධිකරණයේ මේ තියෙන తত্ত্বය තව තත්වයකට ගෙනියන අධිකරණ පද්ධතියම තියෙන තත්වයේ සිට තව තත්වයකට පරිවර්තන කිරීම. ඒක වරප්‍රසාදයක් සලකන්නේ නැහැ කෙනෙකුට. නීති ආධිපත්‍ය රැඳෙන්නේ බලතල බෙදීම අනුව. විධායකගේ ව්‍යවස්ථාදායක පාලනය කරන්නේ ජනාධිපති. අධිකරණය විතරයි හිර වෙලා යන්තම් තිබුණේ ඉතුරු වෙලා ස්වාධීනව. දැන් අද ඒකටත් ගහන්න හදන්නේ තමුන්නාන්සලා. මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතුව තිබෙන බලයක් ආණ්ඩු ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න උපයෝග කරගන්නේ නැහැ. ඉහළ අධිකරණයන්හි විනිසුරුවරුන්ගේ පුරප්පාඩු පිරවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී සංවාද ඇති වුණා. මේ ජනාධිපතිවරයා ඊට දැක් වූ ප්‍රතිචාරයයි. ඒකත් එක්ක අභ්‍යාචනාධිකාරී විනිශ්චයකාරව අපි වැඩි කරා 12 ඉඳලා 20 දක්වා. ශ්‍රේෂ්ඨාධිකාරී විනිශ්චයකාරව වැඩි කරා 11 ඉඳලා 17 දක්වා. දැන් මේක පත් කරන්න නැතුව ඉන්නවා ජනාධිපතිතුමා. කියනවා මට ලියුමක් කරලා තියනවලු අග්‍ර විනිශ්චයකාරතුමා පල්ලෙය කට්ටිය පුරවපුවාම තමයි උඩ කට්ටිය පුරවන්නේ. මාර කතාවක් ඒක. ඔයා ගිහිල්ලා වෙන කට්ටියට කියන්නේ. මොල් කොණ්ඩේවදු චීනුන්ට. ඊළඟ අධිකරණය මොකද්ද මුහුණ දුන්නේ? අධිකරණයට මම විශ්වාස කරනවා මේ ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමාදයි කියලා. මේ ව්‍යවස්ථා සංශෝධනය සිද්ධ වෙන සිදුනේ 20 වෙනි සංශෝධනයට සමාන්තරව කියලා මම හිතනවා. 20 වෙනි සංශෝධනයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවම් ප්‍රමාණය 11 ඉඳන් 17 දක්වා වැඩි කරනකොට අභ්‍යාචනාධිකරණ විනිසුරුවම් ප්‍රමාණය 12 ඉඳන් 20 දක්වා වැඩි කරනකොට අපි නිකන් තාර්කික නිකන් උපකල්පනයක් කරොත් ශ්‍රේෂ්ඨාධිකරණේ විනිසුරුවන් 6 දෙනාම අපි අභ්‍යාචනාධිකරණයෙන් පත් වුණා කියලා උපකල්පනය කරොත් අභ්‍යාචනාධිකරණේ හිස්තැන් 6ක් ඇති වෙනවා. අලුතින් ඇති වුණු 8ක් තියෙනවා. 12 ඉඳන් 20 නිසා. ඉතින් 14ක්. එතකොට අභ්‍යාචනාධිකරණේ හිටියේ 12යි. හැබැයි අභ්‍යාචනාධිකරණේ 12 වගේ ඊටත් වඩා වැඩි ගුණයක් 14 දිනක් අනීතිපති පාර්ලිමේන්තුවට පත් වෙනවා කියන එකට පැත්තකින් තිබ්බොත් උපකල්පනය කරමු. 14 දිනක්ම අභ්‍යාචනාධිකරණයට පත් වෙනවා. 12ක් තිබුණු අභ්‍යාචනාධිකරණේ 12 දෙනා හිටියේ 12 දෙනාගෙන් 6 දෙනෙක් කියොත් ශ්‍රේෂ්ඨාධිකරණයට එතන ඉතුරු වෙන 6 දෙනයි 20 දෙනා බවට පත් වෙන 14 දෙනෙක් මලතෙන් පත් වෙන්න ඕන. මම හිතනවා ඒ වෙලාවේදී මේ සංශෝධන විය යුතු එක කියලා. ඒ වෙලාවේ තමයි අධ්‍යක්ීම් සහිත කණ්ඩායම රඳවගෙන මේ වැඩි කිරීම කරන්න තිබුණා කියලා හිතනවා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඒක පසු එක. ඒ නිසා අධිකරණ පද්ධතිය යම් අධ්‍යක්ීම් සහිත ඔබතුමා කියන කාර්ය 65ද 60ද සමහර අය නඩු තීන්දුව ලියන්නේ ඔක්කොම පිළිගන්නවා. හැබැයි ලියන කෙනා තෝරලා විතරක් මේක දෙන්න බැහැනේ. ඒක තමයි අනිසි වරප්‍රසාද. අනිසි මැදිහත් වීම. නඩු තීන්දුවක් නිසි පරිදි ලියන කෙනා තෝරලා ලබා දෙනවා නම්. ඒක තෝරන්නේ කවුද? ඒ තෝරන කෙනා මතයි කරන්දා පවතුනවද නැද්ද? ඒ නිසා මම කල්පනා කරන්නේ මේක කලේ ඔබතුමාට මම පක්ෂපාතී. මොකක් කරේ ඇගීම් කරයක් බලලා ඒ ඇගීම් ක්‍රමය අනුව මේක දෙන්න පුළුවන් වඩාත් යෝග්‍යයි කියලා මම හිතනවා. හැබැයි ඒ ඇගීම් ක්‍රමය කිසිසේත්ම ස්වාධීනත්වයේ ආරක්ෂා වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා තමයි කල්පනා කරේ මුළු පද්ධතියම ඇති කරන වෙනසකින් තමයි මේ තත්ත්වය ඇති කරන්න ඕන කියලා. එතකොට ඇයි එන නඩු ඉක්මවුම් වෙනවද කියන ප්‍රශ්නය. ඒකද තියෙන්නේ. ළඟ අභ්‍යාචනාදී මා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වැඩි කරන්නේ නැහැ. හැබැයි අභ්‍යාචනාධිකරණ විනිසුරුවන් ගන්න වැඩි කරනවා. දැන්ටමත් ව්‍යවස්ථාවේමයි JC ගත අමතුමාට කතා කරන්න කියලා තියෙනවා. දැන්ටමත් ව්‍යවස්ථාවේ අවස්ථාවක් තිබෙනවා. අභ්‍යාචනාධිකරණ පළාත් මට්ටමින් සිට් කරන්න පුළුවන්. ඒතර අභ්‍යාචනාධිකරණ බලය බෙදින්නේ නැහැ. අභ්‍යාචනාධිකරණයේ කේන්ද්‍රීය වශයෙන් තිබිලා අවුරුදු කිහිපයකට සිට් කරන්න පුළුවන් පළාත් මට්ටමින්. ඒක ක්‍රියාත්මක කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය වෙන යටිතල පාසුකම් ටික අපි හදලා දෙන්න ඕන. ඒතර ඒකට අවශ්‍ය වෙන මම 4 දිනක් වැඩි කිරීමකට ඇතුළු කරලා තියෙනවා. මේ 4 දිනා වැඩි කරන්නේ අර අභ්‍යාචනාධිකරණයක් වරි සිට් කරන තීරණය කරොත් ඒකට අවශ්‍ය වෙන මිනිසුරුන් ප්‍රමාණය සපයලා දෙන්න. ඒතර ඒක අපේ අපේක්ෂාව. ඊළඟ විශාල නඩු ප්‍රමාණයක් ගොඩ ගහලා තියෙනවා හයි කෝට් වල. මම හිතන්නේ අපි දිස්ත්‍රික්ක 10ක් ප්‍රධාන වශයෙන් ඒ වල තියෙනවා තැන් 11ක් වගේ වල තියෙනවා විශාල උසාවි 11ක් අලුතෙන් හදන්න ඕන. මහා අධිකරණ දැන් කුරුණෑගල වගේ තැන් වල ආසන්න වශයෙන් අපි අලුත් උසාවි 11ක් හදන්න තීරණය කළා තිබෙනවා. ඒ අලුත් උසාවි 11 හදා ගන්න නම් මොකද අපිට වෙනවා? එතෙන්ටත් මහා අධිකරණ මිනිසුරුන්ගේ සංඛ්‍යාවත් වැඩි වෙන්න ඕන. ඒ නිසා දැන් තියෙන 110
120 දක්වා වැඩි කරන්න අපි තීරණය කරන් තිබෙනවා. මොකද අලුතින් මහාධිකරණ හදන්න. මොකද මහාධිකරණ විනිසුරුවන් පූල් එක වගේ නෙවෙයි. දැන් අභියාචනාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණගත පූල් එකක් සංචිතයක් ඉන්නේ. හැබැයි මහාධිකරණ විනිසුරුවට සීට් එකක් සිට් පුටුවක් තියෙන්න ඕනේ. නැත්නම් මහාධිකරණ විනිසුරුවෙක් වෙන්නේ නැහැ. ඒ නිසා මහාධිකරණ ප්‍රමාණය ඇති වෙන ප්‍රමාණයට කියන්නේ මහාධිකරණ ප්‍රමාණය අලුතින් ඉදිකරන ප්‍රමාණයට දමා දැක්ක එකක් තිබුණා මේක අර මල යුගයක් මල අවස්ථාවක් එනවා කියලා කියන්නේ මේ අධිකරණ අවුරුද්දයකට ලොක් වෙනවා කියලා. ඒ කියන්නේ මුළු අවුරුදු දෙකකම දීර්ඝ කරපුවාම සියලු පත් කිරීම ලොක් වෙනවා. ලොක් වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ ලොක් වෙනවා. අභියාචනාධිකරණේ නැවත අභියාචනාධිකරණ පිහිටුවන ප්‍රමාණයට අර 4 දෙනා පිරෙනවා. මහාධිකරණයේත් අපි අලුතෙන් මහාධිකරණ ඇති කරන ප්‍රමාණයට මහාධිකරණ විනිසුරුවන් පිරෙනවා. එතකොට මහේස්ත්‍රාත් අධිකරණුන්ට අවුරුදු දෙකක් තව මහාධිකරණ විනිසුරුවෙක් බවට පත් වෙන්න ඉන්න ඕනේ. අරකට අනුරූපීව මහේස්ත්‍රාත්වරුන්ට උසස් වීම ලැබෙනවා. දැන් ලක්ෂ 11ක් ගොඩ ගහලා තියෙනවා නම් මේ දැන් යසන්ත කෝදාකට මැතිතුමා ගාව අවුරුදු 47ක් යනවායි කියලා ඉඩම් නඩුවක් අවසන් කරා. දැන් මේකත් එක්ක අභියාචනාධිකාරී විනිශ්චයකාරයෝ අපි වැඩි කරා 12 ඉඳලා 20 දක්වා. ශ්‍රේෂ්ඨාධිකාරී විනිශ්චයකාරයෝ වැඩි කරා 11 ඉඳලා 17 දක්වා. දැන් මේක පත් කරන්න නැතුව ඉන්නවා ජනාධිපතිතුමා. පාස්කු නඩුවේ තියෙන චෝදනා 23000ක් තියෙනවා. සාක්ෂිකරු 3000ක් ඉන්නවා. ඒ ත්‍රිපුද්ගල මහාධිකරණේ මහාධිකරණවල ඉන්න ඉහළම විනිසුරුව තමයි ඒ ත්‍රිපුද්ගල මහාධිකරණ නියෝජනය කරන්නේ. එතකොට ඔහුට තමයි ඊළඟ ඔබතුමාලා කියන පරිදිම ඔහුට තමයි ඊළඟ අභියාචනාධිකරණයට යම අවස්ථාව තිබෙන්නේ. මම හොයලා බලපුවහම මේ නඩුව අවසන් අධීරයේ තියෙන්නේ. ඒක සමාජයේ යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙළෙන නඩුවක්. ඒක අපි කවුරුත් දන්න එකක් ඒක. ඒ නිසා මගේ අපේක්ෂාවක් තිබුණා එතුමා. එහෙනම් එතුමා අපි අභියෝජන අධිකරණයට පත් කරන්න ඕන. ඔබතුමාලා දන්නවා එහෙනම් මේ නඩුවට වෙන බලපෑම මොකක්ද කියලා. එතුමා පත් නොකර හිටියොත් එතුමාට වෙන බලපෑම එතුමා විශේෂ නඩුවක වාඩි වීම එතුමාට අසාධාරණ ලක්වීම කරුණක්ද කියලා මම කල්පනා කරා. අන්න ඒක තමයි බලපෑම. ඊළඟ ඇයි එහෙනම් අභියාචනාධිකරණයෙන් ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම ඇති නොවෙන්නේ කියලා. මම එකත් ගෙනල්ලා බැලුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රමානුකූල ප්‍රමාණය අඩු වෙමින් තිබෙනවා. අභියාචනාධිකරණය තමයි ගැටලුව මතුවලා තියෙනවා. මේ දෙක අතර සංසන්දනය කරලා බැලුවා. ඒ නිසා අභියාචනාධිකරණයෙන් කණ්ඩායමක් අභියාචනාධිකරණයේ හිස්ව තබාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යාම නුසුදුසු කියලා මම කල්පනා කරා. ඒ නිසා කිසිදු මයිතාවංක කියන්නේ මම පුද්ගලයෙක් යනත් එක් බලාගෙන පුද්ගලයෙක් සුදුසුකම් ලබන තෙක් බලාගෙන මේ පුරප්පාඩු තියාගෙන හිටියා නොවේ. මේ පුරප්පාඩු තිබෙන්නේ සමාජයේ විශාල අවධානයට යොමු වුණු පාස්කු නඩුව පිළිබඳ අවසන් මතක ආදත් වාර්තා වෙලා තිබුණා. ඒත් ඉක්මනින් මේක අවසන් කළ හැකි කියන වාර්තා පළ වෙලා තිබුණා. ඒතකොට ඒ සාධාරණත්වයට ඉටු කිරීම අරමුණු විතරයි මට තිබුණා. මම හිතනවා ඒක තමයි අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ තියෙන හොඳම නිදර්ශනයක් කියලා මම හිතනවා. යුක්තිය පිළිබඳ අපේක්ෂා කරන මිනිසුන්ගේ අපේක්ෂාවට තියෙන හොඳම සහතිකයක් කියලා මම හිතනවා. මට ඕනම් පාස්කු නඩුව කඩා වැටෙන්න දීලා දාන්න තිබුණා. සාක්ෂිකරු චෝදනා 23000ක් සාක්ෂිකරු 3000. කවුද ඊළඟ මේ නඩුව කවුද වෙලා යන්නේ කවදද යුක්තිය දෙන්නේ මිනිසුන්ට?